ඔන්න එකමත් එක කාලෙක කුඩා දූපත් ගම්මානයක පොල්ගස් වලිනුයි මුහුදු සුළඟිනුයි වටවුණු දුප්පත් පොඩි ගෙදරක අම්මා සහ සහෝදරියන් දෙන්නෙක් ජීවත් වුණා. අක්කා තමා නිමාලි. එයා හැමදාම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒත් අමායා නංගී අඩි කාලය ගත කළේ නිදා ගන්නයි කෑම කන්නයි විතරමයි. දවසක් දා නිමාලි තීරණය කළා තමන්ගෙම මහන්සියෙන් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා. එයා දර කඩන්න කැලේ ඇතුළට ගියාම එයා ඉස්සරහා ලෝකු එළියක් පාත් වුණා. ඒ එළිය මැදින් ලස්සන සුරංගනාවියක් මතු වුණා. ඒ සුරංගනාවිය ඇවිල්ලා අක්කට කිව්වා මම හැමදාම දැක්ක ඔයා ගෙදර ගොඩක් වැඩ තනියම කරනවා. ඒක නිසා මම ඔයාගේ මහන්සියට තෑග්ගක් විදියට මැජික් මුට්ටියක් දෙනා කියලා. මේ මුට්ටියට අනකලසනින් කෑම උයන්න පුළුවන් මැජික් මුට්ටියක් කියලා. ඒත් ඔයාලට කන්න පුළුවන් ප්‍රමාණයට විතරයි හදාගන්න ඕන. නාස්ති කරොත් මේ මුට්ටියේ මැජික් එක සදාකාලිකව නැති වෙලා යයි කිව්වා. අක්කට ගොඩක් සතුටුයි මේ දෙයට. එයා ඉක්මනින් ගෙදර ආවා. ඇවිත් මුට්ටියට උයන්න කියලා කිව්වා. මැජික් මුට්ටියෙන් කෑමම වුණා. ඒත් නංගිගේ තණ්හාකම නිසා එයා හොරෙන්ම ඒ මැජික් එක පාවිච්චි කරන්න ගියා. ඒත් එක්කම මැජික් එක අතුරුදන් වුණා. ඉතුරු උනේ නිශ්ශබ්දතාවයයි පසුතැවීමයි විතරයි. නිමාලි තමන්ගේ නංගිව සැනසුවා. එයා නංගිට කියලා දුන්නා ඇත්තම තෑගි ලැබෙන්නේ මහන්සියෙන් මිසක් මැජික් වලින් නෙවෙයි කියලා. එදා ඉඳන් අමායාත් එයාගේ අක්කා එක්ක එකතු වෙලා ගෙදර වැඩ මහන්සි වෙලා කළා. එයාලගේ ගෙදර ඇත්තම සතුටින් පිරීලා ගියා.